මේක හරියට කරගන්න මහ ගොඩාක් වැඩ කරන්න ඕනේ කරන්න ඕන ටික හරියට කරන්න විතරයි ඕනේ. ඕගොල්ලෝ අර ගොඩාක් වැඩ කරන්න ඕන කියලා හිතාන ඉන්නවා. එහෙම නෙමෙයි. කළ යුතු නිශ්චිත ටිකක් තියෙනවා. ඒ ටික අපි හරියට ෆිල්ටර් කරලා ඕගොල්ලන්ට කියනවා. ඕගොල්ලෝ කරන්න ඕනේ ඒ ටික මග අරින්න නැතුව කරන එක. ඒ කියන්නේ ඉනෝගනික් වලට අදාළව පළවෙනි එක තමයි මේ ඕගොල්ලෝ දැන් අලුත් පාඩමකට යන්න හදන්නේ. මේක ලකුණු 22ක් 23ක් විතර කවර් වෙන පාඩමක්. පේපර් එකෙන් පහෙන් එකට එහා මේකෙන් කවර් වෙන්නේ. ඒතර මේක නැතුව කොහොමඩවත් ආයේ A level කිරිල්ලක් කියලා එකක් නැහැ. සහ මේවා පස්සේ කවර් කරගන්න වෙන්නේ නැහැ. මොනවා කරන්නත් මාස 7යි තියෙන්නේ. මේවා ඉවරුන ගමන් ආයේ ඕගනික් පටන් ගන්නවා. සමතුලිතතාවයේ කර්මාන්ත රසායනේ හැම එකක්ම ලොකු ලොකු පාඩම්. ඒතර මේකක් ආයේ බලන්න වෙන්නේ නැහැ. මේ තමයි ඕගොල්ලන්ගේ අවුරුද්ද මේ තියෙන මාස 7 හරිමම තීරණාත්මකයි. ඕගොල්ලන්ගේ ඔළුවේ මේ වෙලාවේ වැඩ කරන්න ඕන එකම දේ මින් ඉස්සරහ අවුරුදු 10 15 ඕගොල්ලන්ගේ ජීවිතේ මොන වගේ වෙනවද කියන එක විතරයි. ඒ කියන්නේ දැන් අර తాවකාලික මෙතන පේන පොඩි පොඩි දේවල් පස්සේ යන කාලේ ඉවරයි. දැන් ඔයාලගේ ඔළුවේ දුවන්නේ තව අවුරුදු 15කින් 20කින් ඔයා කොයි වගේ ලයිෆ් ස්ටයිල් එකක්ද ගත කරන්නේ. තව අවුරුදු 5කින් 10කින් ඔයා කොතනද ඉන්නේ. ඒක තමයි ඔයාගේ ඔළුවේ වැඩ කරන්න ඕනේ. දැන් අර පොඩි උන් නෙවෙයි මං නිතරම කියන එකනේ ඒක. දැන් මේ වෙලේ පේන తాවකාලික ආසාවල් ඒ කතන්දර ඉවරයි. දැන් ඊට වඩා ටිකක් මැචුවර්ඩ් ඕගොල්ලෝ. දැන් ඕගොල්ලෝගේ A level වල අන්තිම අවුරුද්ද යන්නේ අනිත් පැත්තට. එහෙම වෙනම බරක් එකකට වැටෙනවා. ඒතර ඔයාලා වැඩ කරන්න ඕනේ අර කොළුවේ තියාගෙන. ඒ කියන්නේ මේක කොහොම හරි කට්ටක් කාලා කරලා A level result එක එන දවසට ඒ result එක අර අපි හිතන විදිහ ඒක සමහරක් විට ලොකු රෑන්ක් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරක් විට තමන් කෙන පල්ලෙහා මට්ටමක ඉඳලා හැම එකාම තමන් වර 7-5කට ගණන් ගන්න නැති තැනකට දාලා ඉඳලා ඌ කොහොමත් කරගන්නේ නැහැ කියලා වගේ සමහරක් විට අම්මලා තාත්තලා ගුරුවරු පවා ඔයගොල්ලෝ අතෑරලා දාලා තිබිලා. හැබැයි ඔයා මේ මාස 7න් මේක සම්පූර්ණයෙන් අනිත් පැත්තට ටර්න් වෙන විදිහට මේ මැච් එක ප්ලේ කරා කියන්නකො. එහෙම ප්ලේ කරලා රිසල්ට්ස් එන දවසට ඒ රිසල්ට් එක ඔයාගේ හිතේ තියෙන ගන්න ඕන රිසල්ට් එක වුණොතින් ඒ එන හැඟීම ඒක වෙන කිසිම දෙයකින් ගන්න බෑ. ඒක ඒව පර්සනලි අපි අත්විඳලා තියෙනවා. සහ ඊට පස්සේ ඒව අත්විඳපු ළමයි ඒ ගැන කතා කරන විදිහ අපි දැකලා තියෙනවා. මොන විදිහකටවත් ඒ කියන්නේ විශේෂයෙන්ම අර තමන්ව දැනට වැඩ බැරි එකෙක් ගන්නට ඉන්න එකෙක්. එහෙම ඇතිනේ ඕගොල්ලන්ව අර වැඩ බැරියෝන් විදිහට ලේබල් කරලා අර හංගොඩු ගහලා තියෙන එකෙක්වත් ගණන් ගන්නවත් නැහැ. නිකන් පොඩ්ඩක් උනන්දු වෙලා වැඩක් කරන්න ආවත් ගණන් ගන්න නැහැ. ආපහු කරන මගුල වගේ අර එහෙම නිකන් පැත්තකට දාලා තියෙන්නේ. 7-5කට ගණන් ගන්න නැතුව වැඩ බැරි වුන් විදිහට අම්මලා තාත්තලා පව සමහරක් විට පැත්තකට කරලා තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි එහෙම ළමයි ඕන තරම් ඉන්නවා කාරණාව තේරුම් අරගෙන වෙනස් වෙන්න ඕන විදිහට වෙනස් වෙලා මේක සම්පූර්ණයෙන් අනිත් පැත්ත හරවලා පෙන්නනවා. එහෙම රිසල්ට් එකක් අරගෙන කෝ දැන් අර කියපු කතන්දර කියලා අනිත් පැත්තට පොඩ්ඩක් බලලා hina වෙනකොට එන ඇඟීම වෙන තැනකින් ගන්න බෑ. එහෙම නැතුව වෙන විදි වලට උත්තර දෙන්න යන්න එපා. කටින් වැඩේ කරලා පෙන්නන්න දැන් මොකක්ද කියන්නේ කියන්නේ. එහෙමයි වෙන්න ඕනේ. සහ ඊට පස්සේ ඕගොල්ලොන්ගේ අර ඔළුවේ තියෙන මේ අන්තිමේට තව අවුරුදු කීයකින් හරි ඔයාට වෙන්න ඕන මිනිස්සෙක් ඇතිනේ. මම මෙහෙම එකෙක් වෙන්නේ යම් තැනකදී කියන්නේ. ඒව ඇත්තටම හරියට මහන්සි වෙනෝතින් මිනිස්සුන්ට කරන්න පුළුවන්. එහෙම කරාට පස්සේ ඒ වගේ අචීව්මන්ට්ස් ගත්තට පස්සේ පිටිපස්සේ අරලා බලනකොට ඒව දැනෙන විදිය මහ විශාලයි. ඒව පොඩි නෑ. ඒව හෙන්න ලොකුයි. ඕගොල්ලෝ මේ වෙලාවේ ඔයාලට පේන ඔය පොඩි පොඩි ආතල් වලට වඩා අර හෙන්න අසීමිත කට්ටක් කාලා මට මේතනට ලයිෆ් එකේ යන්න ඕන මං කොහොම හරි හිතෙන්ද යනවා. ඒකට යනකොට වටේ පිටේ පේන පොඩි පොඩි ශනිකාතල ඉව මට වැඩක් නැහැ. මගේ ફોකස් එක තියෙන්නේ අතන කියලා කාගෙන වැඩ කරලා එහෙම Tamanට ඕන වෙන achievements අරගෙන යකෝ මං ඒක කරානේ කියලා පිටිපස්ස ඇරලා බලනකොට ඒක next level ළමයි. ඒ කියන්නේ එහෙම එකක් වෙන නැහැ. ඒ හැඟීම ඕගොල්ලෝ විඳින්න ඕන මං කියන්නේ. ඒක වෙන කිසිම දෙයකින් අරකයි මේකයි කියලා වචන වලින් කියන්න බැරි එකක්. ඕගොල්ලෝ ඉන්නේ ඒ කාලේ මේ ඉන්නේ. ඔයාලගේ ඊළඟ මුළු ජීවිතේ තීරණය කරන තැන මේ ඉන්නේ. ඒකේ මුල ඕගොල්ලෝ ඉන්නේ. මේක අවුල් කරගන්න එපා. මේ වෙලාවේ පේන පොඩි පොඩි දේවල් හින්දා ඒක අවුල් කරන්න එපා. කම්මැලිකම හින්දා වැඩ කරන්න බෑ කියලා හිතෙනකමට එහෙම ඉන්න එපා. වෙන අමුතු හයියක් හදාගෙන වැඩ කරන්න. කාටවත් වැඩ කරන්න හිතෙන්නේ නැහැ. එහෙම තමයි හැටි. වැඩ කරන්න හිතෙන වෙලාවට කවුරුත් කරනවනේ වැඩ. වැඩ කරන්න හිතෙන්නේ නැති වෙලාවට වැඩ කරන එකනේ ඔයාගේ විශේෂ දේ වෙන්නේ. ඒකනේ අනිත්‍ය උන් කරන්නේ නැති ඔයා කරන දේ වෙන්න ඕනේ. එතනිනුයි මිනිස්සු විශේෂ වෙන්නේ. අර ඒව ඔළුවට අරගෙන වැඩ කරන්න හිතුණත් නැතත් ඕගොල්ලන්ගේ විෂන් එක ඊට වඩා බොහොම බරපතල වෙන්න ඕන. ඔයාට යන්න ඕන තැන ඊට වඩා බොහොම නිකන් අර ඒක මතක් වෙද්දි ඒ වෙනුවෙන් කොහොම හරි මේක කරන මට්ටමට එන ලොකු විෂන් එකක් වෙන්න ඕනේ. ඒවා කරන්න පුළුවන්. උඹලා බැරිය වුණොත් නෙමෙයි. ඕගොල්ලෝ හොඳටම දන්නවා මම මේ කියන කතාව. ඔයාලා ඕ ලෙවල් කාලේ වෙන්න පුළුවන් ඊට වඩා පොඩි කාලවල වෙන්න පුළුවන්. ඇත්තටම හෙන වැඩ පුළුවන් ගෙවුන්නේ. ඇත්තටම හෙන්න පොටෙන්ෂල් තියෙන හෙන්න කැපැසිටි තියෙන උන්නේ ඕගොල්ලෝ. ඕගොල්ලෝ දන්නවනේ මම මේ කියන කාරණා වැත්තද බොරුද කියලා. ඔයාලට කරන්න පුළුවන් ප්‍රමාණය ගැන ඔයාලට තියෙන අදහස ඔයාලා දන්නවනේ. ඇයි ඒ ටික කරන්නේ නැත්තේ? කියන්නේ මිනිහෙකුට කරන්න පුළුවන් ගොම්ම වැඩේ කැපැසිටි එකක් තියාගෙන ඒක කරන්නේ නැති එක. එහෙනම් මේ අවුරුද්ද ඒ සියල්ල වෙනස් වෙන අවුරුද්ද වෙන්න ඕන.
ආයේ කෑමක් බීමක් නිින්දක් නැතුව වුණත් වැඩ කරන්න වෙනවනම් වැඩ කරන්න ඕන. ඇයි අපේ ඉස්සරහ අවුරුදු ගාන අපිට ඕන මට්ටමට හදාගන්න. ඒක තමයි ඕගොල්ලන්ගේ වැඩ කරන්න ඕනේ. එතකොට අර එහෙම ටිකක් සීරියස් විදියට එහෙම වගකීම් සහගතව තමන්ගේ ජීවිතය ගැන ටිකක් තීරණ අරගෙන දේවල් කරන්න හිතෙන හැම එකම කරන්න යන්න නැතුව කළ යුතු දේවල් ටිකට හරියට වෙලාව වෙන් කරලා කරන එහෙම අවුරුද්දක් වෙන්න ඕන මේ ඕගොල්ලෝ වැඩ පටන් ගන්න අලුත් අවුරුද්ද. හරිද? එහෙම මොරාල් එකකින් එහෙම ටාගට් එකකින් මේ වැඩේ පටන් ගන්න ඕන. ඒතර බැහැලා මේ වැඩේ කරන්න ඕන. නැත්තම් ඒ කියන්නේ ඕගොල්ලෝ යම් තැනකට ගිහිල්ලා පස්සේ මේ කතන්දර මතක් වෙලා වැඩක් නැහැනේ. ඒ කියන්නේ ගිහිල්ලා ඒ කියන්නේ අනිත්‍යුන් කීප දෙනෙක් කරගෙන වා කරගෙන නැතුව පිටිපස්ස හැරලා බලලා හැබැයි අපරාධය අරුන් ඒ කාලේ මෙව්වා කිව්වා අපිට අහන්න තිබුණේ. එතකොට වැඩක් නැහැ ළමයි. ඉන් එහාට ඉතින් ආයෙ මොකුත් වෙනස් කරන්න බෑනේ. මේ ඉන්නේ වෙනස් කරන්න බලවම බොහොම සීමිත පොඩි කාලය ඇතුලේ ඕගොල්ලෝ ඉන්නේ. දැන් කරන දෙයක් කරන්න ආයෙ පස්සේ ඉතුරු වෙන්නේ පසුතැවීමක් විතරයි. ඒක වැඩක් නැහැ. ඒවා කොච්චර හිතුවත් වැඩක් නැහැ. මේ තමයි වෙලාව දැන් කරන වෙනසක් කරන්න.